නංගිල මල්ල හැමෝ ආදර පිළිගන්නත් මගේ YouTube channel එකට මම ඩොක්ටර් සයන්ස්. ඉතින් නංගිල මල්ලා මේ අද මම කතා කරන්න යන්නේ ටිකක් විශේෂ ක්‍රමයක් ගැන. මේ නංගිල මල්ලා සෑහෙන ගානකට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ කැම්පස් එකේ තියෙන එක්සෑම් ස්ට්‍රෙස් වැඩි සහ ඒ කැම්පස් එකේ තියෙන එක්සෑම් වලට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් සරලම සහ ඉෆෙක්ටිව්ම ක්‍රමය මොකක්ද කියන එක. එතකොට නංගි මල්ලි මේ වීඩියෝ එක ගොඩාක් වෙලාවට මම කරන්න යන්නේ ඒලවල් ස්ටෝන්ලට නෙමේ අපේ ඒලවල් කරන්න අංගිලා මල්ලා මේ ක්‍රමය ගොඩක් ට්‍රයි කරන්න යන්න එපා. මොකද ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්න ටිකක් අමාරුයි. ඒලවල් කියන්නේ තරගකාරී විභාගයක් නිසා. නමුත් කැම්පස් එකට ආවට පස්සේ කැම්පස් එකේ ඉන්න අංගිලා මල්ලාට මේ ක්‍රමය 100%ක් පාවිච්චි කරන්න පුළුවන් සහ සෑහෙන ලොකු රිසල්ට් වලට යන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද මේ ක්‍රමය. මේ ක්‍රමය තමයි ඩිස්කෂන්. එතකොට මේක ප්‍රායෝගිකව මටත් ඉතාමත්ම ඉෆෙක්ටිව් ක්‍රමයක්. ඒ තරක් නෙමෙයි සීනියස් ලගේ ගැන මම උපදෙස් ගන්න මයි සීනියස් අයිලාගෙන් සහ සමාසලත් මේ අපිට රෙකමන් කරන ක්‍රමයක් විදිර ඩිස්කෂන් සුපිරිම ක්‍රමයක් විදිර ගන්න පුළුවන්න්නගේම මොකද මේ ක්‍රමය ට්‍රයිගල්ලා සෑන් ලොකු ශාට්ටක කට සෑහන අලවෙනම දේ තමයි ඔයාලා ඒලවල් පාස්සලා දැන් කැම්පස එකට ඇවිල්ල තියෙනවා කියලා කියන්නේ ඒක ලොකු ඇචිවමට ලංකාවේ ඉන්න ඉතාමත් සීමිත ප්‍රමාණයකට විතරක් ගන්න පුළුවන් ඇචිවමට එක ඔයාලා එක අරගෙන තියෙන් තොට ඔයාලා තෝරාගත්ත පිරිසක්. එතකොට ඔයා විතරක් නෙවේ නංගි මල්ලි ඔයාගේ බැච්ච එකේ ඉන්න ඔයාගේ අනිත් යාලුවෝ කියලා කියන්නෙත් ඒ වගේම කැපෑසිට එකක් තියෙන ඒ වගේම තෝරාගත්ත පිරිසක්. තැම උදාහරණයකට කියන්න ඔයා ඉන්න මෙඩිකල් ෆැකටෙක් කියලා හිතන්න ඔයා මෙඩිකල් ස්ටුවන් කෙනෙක් නම් ඔයාගේ වට ඉන්න යාලු ඔක්කො මෙඩිකල් ස්ටුවල්ලා එකන කවධාර යාල පත්වෙන්නේ ඩොක්ටර්ස් ලබට. එතකොට ඔයාලට තියෙන IQ ලෙවල් එකම ඔයාලට තියෙනවා වගේම කැපෑසිට එකක් එයාලටත් තියෙනවා. අනිත් වැදගත්ම දේනගේ වල මේ අපිට කැම්පස් එක යම්මෙන එක්සෑම් එකක්වත් තරගකාරී විභාග නෑ. ඒ කියන්නේ මේ ප්‍රමාණයකට විතරයි මේ රිසල්ට් එක දෙන්නේ එහෙම කතන්දරයක් නෑ. ඉතින් ප්‍රධාන කාරණාව තමයි නංගි මල්ලි ඔයාලා රිසර්ච් වෙන්න ගොඩක් මෙතන කම්පිටිෂන් එකක් තියෙනවා කියලා හිතන නිසා මෙතන කම්පිටිෂන් එකක් කියලා නැහැ. සාමාන්‍යයෙන් අපේ බැච් එකක ඉන්න ළමයි ගත්තට පස්සේ ඒ ළමයින්ගේ ආකාර තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපි දකින විදිහට. එකක් තමයි එයාලා මතක තියාගන්න කවුරු හරි කියන දෙයක් අහගෙන ඉඳලා. ඒ කියන්නේ සමහර ළමයින්ට පුළුවන් ලෙක්චර් එකට ගිහිල්ලා ලෙක්චර් එකේ ඉඳගෙන ඉඳලා ඒ කියන දේවල් ටික ඔක්කොම ධාරණය කරගෙන ඇවිල්ලා ඒකෙන් මැච් එකක් ගන්න පුළුවන් එක්සෑම් වලට යන්න පුළුවන්. තවත් කොටසක් ඉන්නවා එයාලට ලෙක්චර් වල කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ලෙක්චර් වලට ගියාට වැඩකුත් නැහැ. හැබැයි එයා ඇවිල්ලා තමන්ම රිකෝල් කරලා නැත්තම් කාට හරි කියලා දීලා ඒක මතක තියාගන්න පුළුවන් කොටසක් ඉන්නවා. හරියට අපි වගේ. ඊළඟට තවත් කොටසක් ඉන්නවා නම් ඉමලි එයාලට කාටවත් කියලා දෙන්නත් අමාරුයි. තව කෙනෙක්ගෙන් අහගෙන ඉඳලා තේරුම් ගන්නත් අමාරුයි. හැබැයි යාළුවම ලියලා ඒක රිකෝඩ් කරලා මතක තියාගන්න පුළුවන් කට්ටිය. ඉතින් ඔය කියන ප්‍රධාන ආකාර තුන කැම්පස් එකේ ඉන්නවා නම් ඉවල්ලි. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි නම් ඉවල්ලි. ඔයා හිතන්න කෙනෙක් ඉන්නවා එයාට කවුරු හරි කියන දෙයක් අහගෙන ඉඳලා තේරුම් ගන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා එයාට කාට හරි කෙනෙක්ට උගන්වලා ඒ කියන දේ හොඳට මතක තියාගන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙයා ඉගැන්නුවොත් එහෙනම් මොකද වෙන්නේ? දෙන්නටම මතක දෙනවා. මොකද අරයට අහගෙන ඉඳලා මතක තියෙන කෙනෙක් මෙයාට උගන්ලා මතක තියාගන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ නිසා නම් මල්ලි ඔය උගන්වන කට්ටියට සහ අහගෙන ඉගෙන ගන්න කියන කණ්ඩායම් දෙකටම ඩිස්කෂන් මාර ඉෆෙක්ටිව් වෙනවා. ඊළඟ කාරණාව තමයි නංගි මල්ලි දැන් ඔයත් එක්ක ඉගෙන ගන්න ඔයාලගේ යාළුවෝ කියලා කියන්නේ ඔයාගෙම වගේ ලෙවල් එක IQ එකක් තියෙන කට්ටිය. නැත්නම් ඔයාලගෙම වගේ බ්‍රේන් කැපැසිටි එකක් තියෙන කට්ටිය. එතකොට ඔයාට බැරි පොයින්ට් එකක් එයාට පුළුවන් වෙන්න පුළුවන්. ඒතකොට ඩිස්කෂන් එකේ තියෙන දෙවෙනි ප්‍රයෝජනය තමයි ප්‍රධාන ප්‍රයෝජනයක් නම් මේ දැනුම ෂෙයා කරගන්න පුළුවන්. අනිදේ තමයි නම් ඔයාලා ගොඩක් ඔය MCQ එකක් වගේ ඩිස්කස් කරනකොට ඒ MCQ එක දිහා ඔයා බලන්න එක ඩිරෙක්ෂන් එකකින් ඔයා බලන එක පැත්තක් තියෙනවා. හැබැයි ඔයාගේ යාළුවා බලන පැත්ත වෙනස්. ඒ කියන්නේ එක එක්කෙනාට අදාළව එයා බලන පැති තියෙනවා. එතකොට ඔයාට පේන්නේ නැති පැත්තක් ඔයාගේ යාළුවට පේන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ නම් සමහරලාට ඔයා හිතන් ඉන්නවා ඒක හරි කියලා. නමුත් ඔයාගේ යාළුවා බලන්නේ වෙන පැත්තකින් එයා බලන එකත් එක්ක ඔයාට තර්ක කරනවා ඒක කොහොමද හරියන්නේ කියලා. එතකොට ඔයාට තේරෙනවා මේකේ වැරද්දක් තියෙනවා කියන්නේ. ඉතින් ඔයාගේ වැරදි ඔයා හැමදෙස්සම හරි කියලා හිතාගෙන ඉන්නවා වැරදි කියලා ඔප්පු කරගන්නත් ඔය ඩිස්කෂන් වැදගත් වෙනවා. ඊළඟට තව දෙයක් තමයි නම් ඉමල්ලි ඔය ඩිස්කෂන් කරගෙන යනකොට සමහරලාට ඔයා දැන් ගන්න කෙනෙක් නම් ඔයාගෙන් යාළුවෙක් ප්‍රශ්න අහනවා මේක වෙන්නේ කොහොමද කියලා. ඔයා හිතන් ඉන්නවා මෙච්චරකල් මේක මට සුපිරියට පුළුවන් පාට් එකක් කියලා. හැබැයි ප්‍රශ්නේ අහපු ගමන් තේරෙනවා ඔයාට මේක කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ කියලා. දෙයක් ඔයාට එයාට කියලා දෙන්න බැයි නම් එකෙන් අදහස් කරන්න නම් ඔයාගේ ඔළුවේ ඒක හරියට නැහැ කියන එක. ඒ නිසා ඔයාට පුළුවන් තවදුරටත් ඔයාගේ නොලෙජ් එක ෆ්‍රෙෂ් කරගෙන
ඒක කියලා දෙන්න සහ ඒ වගේ අමාරු පාට් සරහා තව ටිකක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. තව දෙයක් තමයි නංගිමල් දැන් ඔයාලා වැඩ කරගෙන යනකොට ඔයාලා ස්ට්‍රෙස් වෙනවනේ. ඒ කියන්නේ ඔයාලා තනියෙන් වැඩ කරගෙන යනවා නම් ඔයාලා හිතන් ඉන්නවා අද දවසට පැය 12යි 14යි 15යි කියලා කරන්න අමාරුයි. කරන්න බැරිකමක් නැහැ, පුළුවන් කරන කට්ටියක් තියෙනවා. නමුත් ඒක අමාරු වෙනවා නංගිමල්. මොකද සමහර වෙලාවට ඔයාලට දන්නේ නැති දේවල් ගොඩක් හම්බුණා. මේක දන්නෙත් නැහැ, ඊට පස්සේ තියෙන එක දන්නෙත් නැහැ, ඊට පස්සේ තියෙන එක දන්නෙත් නැත්නම් ඔයාලට ඒක එපා වෙලා යනවා. ඒක මගෑරනවා නම් මට ඩිස්කෂන් එකකින්. මොකද ඔයා දන්නේ නැති වුණාට ඔයා දන්නේ නැති දෙයක් ඔයාගේ යාළුවා දැනගන්න පුළුවන්. ඒකෙන් ඔයාට ඒ පාර්ට් එක ටක් ගාලා අල්ලගෙන එතනින් එහාට ටට්ටක් ගාලා ඒක ඉවර කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ නිසා සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් ඔයාලට ඉතාමත් අඩු කාලෙකින් කරන්න පුළුවන් ඩිස්කෂන් හරහා. ඒකත් මේකේ තියෙන ප්‍රධාන ප්‍රයෝජනය. අනිත් දේ තමයි ඔයාලා වැඩ කරද්දි වැඩ කරන්නේ එකට සෙට් එකක්. ඔයාලට සෙට් වෙන යාළුවෝ සෙට් එකක්. හරි. ඉතින් ඔයාලට ආතල් එකේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් කිව්වන්නේ මොකද ඔයාලගේ යාළුවෝ සෙට් එකක් ඉන්නේ. එතකොට තේ එකක් බොන ගමන් නැත්තම් මොනවා හරි කන ගමන් ඒ වගේ ඒක වෙනම ආතල් එක්කදී කරගෙන යන්න පුළුවන්. ඔයාලට තනියෙන් කරනවා වගේ ස්ට්‍රෙස් එකක් එතනදී එන්නේ. මොකද ජෝක් එකක් කරන්න පුළුවන් ඔය අතරමැදි මොකක් හරි ඒ වගේ දෙයක් එක්ක මේ ඒක ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාලට අර පැය ගාණක් තිස්සේ කරන කාර්යයට වඩා වැඩි කාර්යයක් කරන්න පුළුවන්. ඒකයි නංගිමල්ලි අපි ඒක ඉෆෙක්ටිව්ම ක්‍රමය කියලා කිව්වේ. ඉතින් අනිත් දේ තමයි නංගිමල්ලි ඔයා කෙනෙක්ට කියලා දුන්නාට පස්සේ යා ඒක එක්සෑම් එකේ පාස් වුණාට පස්සේ ඒකෙන් එන සතුට ඒක පට්ට මේකක් තියෙන. ඒක පට්ට ගැම්මක් එනවා ඔයාලට දෙයක් කරා කියන එක සහ මේ අනිත් අයට උදව් කරා කියන සතුට ඔයාලට එනවා. ඉතින් ඒ නිසා නංගිමල්ලි ඩිස්කෂන් කියන්නේ පට්ටම ඉෆෙක්ටිව් ක්‍රමයක්. මේක ගොඩාක් දෙනට හරිනවා. ඔයාලා අර A level මානසිකත්වයට අර තරගකාරී විභාග මානසිකත්වයෙන් අයින් වෙන්න කැම්පස් එකට ආවට පස්සේ පුළුවන් තරම් යාළුවන්ට උදව් කරන්න, එකට ගොඩ යන්න බලන්න සහ මේ කියන ඩිස්කෂන් කරන්න try කරන්න පුළුවන් විදිහට. මොකද ඩිස්කෂන් කියලා කියන්නේ සෑහෙනම ඉෆෙක්ටිව් ක්‍රමයක්. ඉතින් නංගිමල්ලි මේ කැම්පස් එකේ තියෙන එක්සෑම් අපිත් දන්නවා මේවා තියෙන සබ්ජෙක්ට් ගත්තම පට්ට සංකීර්ණ සබ්ජෙක්ට්ස් තියෙන. ඒක හැටි. ඉතින් ඒ වගේ සංකීර්ණ සබ්ජෙක්ට් උනන් නංගිමල්ලි ඊසි ගොඩ දාන්න හැකියාවක් තියෙනවා ඔයාලට ස්ට්‍රෙස් නැතුව ඩිස්කෂන් හරහා. තවත් මේ වගේ සුපිරි වීඩියෝවක් අරගෙන ඔයාලා බලන්න ඉක්මනට වෙනස් සතුටින් ඉන්න ස්ට්‍රෙස් වෙන්න එපා. ඊගෙන නම් ගුඩ් ලක්.